හායි ගයිස්. අද ටිකක් විතර කම්මැලි දවසක්. උදේ ඉඳන් කම්මැලි කමේම දවස ගෙවුණා. මට විතරක් නෙමෙයි අපේ ෂෙලීටත් කම්මැලිද කොහෙද මේ බලන්නකෝ යනුම යවන විදිය. අපි දින ටිකක් එළියට වෙලා ඉඳලා මම මේ පාඩම් කරද්දි බොන්න මොනවා හරි හදන ගමන්. උදේ ඉඳන් ටිකක් කම්මැලි විදියට ගත වුණා. හවසත් එහෙම කරගන්නේ නැතුව දවසේ වැඩ ටික උපරිම ප්‍රමාණයක් ඉවර කරලා අද දවසේ සාර්ථක විදියට ඉවර කරන්න කෙනෙක් අපි කරන්න ඕන. ඉතින් මම මේසෙත් පිළිවෙලට ලස්සනට හදාගෙන පාඩම් කරන්න හදන්නේ. දැන් වෙලාව 4:36යි. දැන් මම පාඩම් කරන්න පටන් ගන්නයි හදන්නේ. ඇත්තටම මම අද කරන්නේ රෙකෝඩින් එකක් බලන එක. අපිට කොච්චර කම්මැලි දවසක් වුණත් අපි ඒ දවස සාර්ථකව ඉවර කරන්න නම් අපි අපේ වැඩ ටික පුළුවන් උපරිමයෙන් කරන්න ඕන. ඉතින් වැඩේ පටන් ගන්න එක තමයි ගොඩක්ම අමාරු. ඉතින් ඔයාලා අහලා තියෙනවද 2 minute rule කියලා එකක් තියෙනවා. ඒකෙන් කියන්නේ අපිට වැඩක් කරන්න කොච්චර කම්මැලි වුණත් විනාඩි 2කට ඒ වැඩේ පටන් ගන්න කියන එක. ඒ විදිහට අපි විනාඩි 2කට වැඩේ පටන් ගත්තට පස්සේ ගොඩක් දුරට දිගටම කරගෙන යන්න පුළුවන්. ඒක අපිට අලුත් පුරුද්දක් ඇති කරගන්න උනත් පාවිච්චි කරන්න පුළුවන්. මම රිච් එකේ රෙකෝඩින් එක අහන ගමන්ම මගේම නෝට් එකක් හදාගන්නවා. සාමාන්‍යයෙන් අපි රෙකෝඩින් එකක් වගේ බලනකොට අපේ අවධානය වෙන අතකට යන්න පුළුවන්. ඒ වගේම නිින්ද යන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපේම නෝට් එකක් හදාගන්න එක ගොඩක් වැදගත්. ඉතින් ඔයාලටත් හිතෙනවා නම් අද දවස හරියට වැඩක් කරේ නෑ අපරාධ වගේ දෙයක්. ඒ වගේ වෙලාවට ඔයාලා මේ වගේ මෙතඩ් එකක් try කරලා බලන්න. ඔයාලා කන්න කැමති කෑමකුත් හදාගෙන ඔයාලට ආස හිතෙන විදිහට මේසෙත් පිළිවෙලට හදාගෙන විනාඩි 2කට වැඩ පටන් ගන්න. ඊට පස්සේ දිගටම ඔයාලට ඒක කරගෙන යන්න අමාරු වෙන එකක් නෑ. අදට වැඩ ඉවරයි. දැන් 5:24යි. ආයෙත් දවසක හමු වෙමු. බයි බයි.